ඉතින් මේ තියෙන්නේ මගේ channel එකේ දැනට තියෙන best performance, best condition, ඒ වගේම මං ආසම brand එකත් එක්ක 2021 BMW S1000RR M package bike එක. ඉතින් අද වීඩියෝ එකේ මම මේ bike එකේ පුළුවන් තරම් options එක්ක පුළුවන් තරම් after market parts ටිකක් කියන්නම්. මොකද මේකේ එච්චරටම options තියෙනවා. ඒ වගේම මේකත් sell කරන්න තියෙන bike එකක්. ඉතින් මේ bike එකේ main after market part එක විදිහට ඔයාට මෙන්න මේ full titanium system එකක් එක්ක Arrow exhaust system එකක් බලා ගන්න පුළුවන්. දැන් අහලා බලන්නකෝ මේ BMW bike එකේ සද්ද කොහොමද කියලා. ඉතින් තාම මේ බයික් අපිට GB Racing carbon fiber engine guard, aftermarket crash bobbins, aftermarket modified tail light එකක් එක්කම Helibas brand එකෙන් aftermarket handlebars, අවසාන වශයෙන් aftermarket rainbow tinted visor එකක්. තව විශේෂම කියන්න ඕනි මේකේ මේ තියෙන aftermarket parts නුත් brand new condition එකේ තියෙනවා. ඉතින් මම මේ කියපු aftermarket parts ටික අරුණම මේ බයික් එකේ ඉතුරු හැම part එකක්ම එන්නේ company stock parts. ඉතින් ඒ parts නුත් brand new condition එකක තියෙනවා. ඉතින් මම ඒක අමුතුවෙන් කියන්න ඕනෙත් නැහැ. ඔයාලා මේ බයික් එක දිහා බැලුවම ඒක පේනවා. ඉතින් stock parts ගැන කතා කරද්දිත් මේ බයික් එකට අපිට company එකම up and down quick shifters එනවා. ඔයාට cold climates වලදී පාවිච්චි කරන්න heated grips එනවා. adjustable brake system, adjustable shocks, adjustable suspensions ඒ විතරක් නෙමෙයි. අපි මේ බයික් එකේ mods ගැන කතා කරොත් මේ බයික් එක අපිට rain, road, dynamic, race කියන mods නුත් බලා ගන්න පුළුවන්. තව මේ බයික් එකේ main aftermarket part එකක් විදියට ඔයාලට carbon fiber rims නුත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ rims වලින් මේ බයික් එක ගොඩක්ම ලොකු weight එකක් අඩු කරලා දීලා තියෙනවා. මේකේ තව අපිට custom profiles mods හදා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ බයික් එක ඔයාලට brake, suspension, speed, power කියන හැම දෙයක්ම ඔයාට ඕන විදියට customize කරගෙන ඔයාගේම profile එකක් හදා ගන්නත් පුළුවන්. ඉතින් මේක cruise control ඒ වගේම wheels වදින්න නැති වෙන anti wheel controls ඒ වගේ තව ගොඩක් දේවල් මේකේ තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම මට කියන්න බෑ මම වීඩියෝ එක මුලදී කිව්වනේ. ඉතින් අපි දැන් ඔහොම මේ බයික් එකේ brake system වලට එමු. ඉතින් මේ බයික් එකේ front brake system එන්නේ BMW Sport Pro ABS පට්ට powerful brake system එකක්. ඉතින් මම වීඩියෝ එක මුලදී කිව්වා වගේම තමයි මේ බයික් එකේ brake system උත් fully adjustable. ඒ කියන්නේ ඔයාලට ABS on කරන්න, off කරන්න, අඩු කරන්න, වැඩි කරන්න ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් මේ බයික් එකේ rear brake system එන්නේ ABS Brembo brake system එකක්. ඉතින් අපි දැන් ඔහොම මේ බයික් එකේ engine specs වලට එමු. ඉතින් මේ බයික් එකේ එන්නේ 999cc engine එකක් වගේම මේ බයික් එකේ cooling system එක එන්නේ water and oil cool system එක. තව අපිට මේ බයික් එකේ max power එක RPM 13000කදී, horse power 205ක් විදිහටත් RPM 11000කදී Newton meter 113ක torque එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ බයික් එකේ tire conditions ගැන කතා කරනවා නම් යකෝ මේ බයික් එකේ ඔක්කොම parts brand new condition එකේ තිබිලා tire විතරක් වෙන condition වල තියෙනවද? නෑ මේකේ tire උත් brand new condition වල තමයි තියෙන්නේ. ඉතින් මේ best condition cheese කෑල්ලේ price එක වලට දැනගන්න ඕන නම් මම description එකේ මේ බයික් එක වගේම මේ බයික් එකේ ඕනගේ හැම විස්තරයක්ම දාලා තියෙනවා. ඒකේ තියෙන WhatsApp number එකට message එකක් දාලා ඔයා මේ බයික් එක purchase කරනවා නම් ඔයාට එතනින් මේ බයික් එක ගැන තව වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඉතින් අද අපිට මේ බයික් එක review කරන්න chance එක අරන් දීපු අංජු අයටත් thank you කරන ගමන් ඒ වගේම අද අපිට මේ බයික් එක review කරන්න set කරලා දීපු හිරුෂයටත් thank you කරන ගමන් අදට මං ගිහිල්ලා එන්නම් මම ඉස්ටගල්